ඇලඩින්ගේ පුදුම පහන ගැන අහලා තියෙනව නේද? හරි. දැන් අපි හිතමු ඔයාට මේ ඇලඩින්ගේ පුදුම පහන හම්බුණා කියලා. මේ පුදුම පහනේ ඉන්න භූතයාට කියලා ඔයාට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතමු. දැන් එහෙනම් මොනවාද ඔයා මේ වෙලාවේ ඒ පහනේ ඉන්න භූතයාගෙන් ඉල්ලන්නේ කියලා හදවතට එකඟව විනාඩියක් කරන් කල්පනා කරලා බලන්න. මොනවාද ඔයා මේ වෙලාවේ ඉල්ලන්නේ? ඔයාට මොනවාද ඕනේ? ඔයාගේ ඩ්‍රීම් කාර් එකද? ඔයාගේ ඩ්‍රීම් හවුස් එකද? නැත්නම් මට සල්ලි මෙච්චරක් ඕනිද? අන්න ඒ මොනවාද කියන ඕනම දෙයක් ගැන ඔයාට අධ්‍යාපනය ජය ගන්නද? ඔයාගේ ලෙඩ හොඳ කරගන්නද? ඒ ඕනම දෙයක් ගැන ඔයාගේ හදවතට එකඟව ඔයාගෙන් අහලා බලන්න. මොහොතක් කරන් කල්පනා කරන්න. හරි. ඒකට ඔයා පොඩි වෙලාවක් ගත්තට කමන්නේ. දැන් ඔයා යම් කිසි දේවල් ටිකක් ගැන හිතුවා නේද? මට මේ දේවල් ඕනි, මට මේක ඕනි, මට මේ කාර් එක ඕනි, මට මේ ගේ ඕනි, මට මෙච්චර ප්‍රමාණයක් මුදල් ඕනි. මේ දේවල් මේ පුදුම පහනේ භූතයාගෙන් ඉල්ලනවා කියලා ඔයා හිතුවා නේද? හරි. ඒ ඇයි ඔයා එහෙම හිතුවේ? ඔයා පොඩි කාලේ අහලා තියෙනවා මෙන්න මේ වගේ කතන්දරයක්. ඇලඩින්ගේ පුදුම පහන කියලා පහනක් තිබිලා තියෙනවා. ඒ පහනේ භූතයෙක් ඉන්නවා. ඒ භූතයාට ඕන දෙයක් මවන්න පුළුවන් කියලා. ඒ ඔයා පොඩි කාලේ ඔයාගේ යටි සිතට ගිහින් කාවැදිලා තිබ්බ දෙයක් නිසා තමයි ඔයා ඒ වගේ දෙයක් ගැන හිතුවේ. රයිට්. එහෙනම් ඔයා නොදැනුවත් මේ වෙනකොටත් ඒ භූතයා ඔයා ළඟ ඉන්නවා. ඔයා ඒක පිළිගන්නවද? නෑ. මල්ලගේ භූතේ? නෑ. මොකද ඒ කිව්වේ? රයිට්. ඔයාගේ යටි සිතට පුළුවන් ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ඔයාට ලබා